Hello guys, welcome to Pay Video. ගොඩ කාලෙකින් පස්සේ අද මම වීඩියෝ එක කරන්න වෙලා තිනවා. ඇත්තටම කිව්වොත් මේ දවස් ටිකේ වීඩියෝස් කරන්න මට බැරි වුණා. ඉස්සරහට ගොඩක් අප්ඩේට්ස් දෙනවා මම ලෑස්ති. කිව්වට මම දෙන්නෙත් නෑ. ඇයිනම් වැඩ ටෙක් කළා මට මුකුත්ම කරගන්න විදියක් තිබුණේ නෑ. but guys ඉස්සරහට ලොකේෂන්ස් වලට ගිහිල්ලා මම වීඩියෝස් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අභීටත් එන්න බැරි තත්ත්වයක් තියෙනවා. එයිනම් එයා අයියප්පන් මාලා දාලා තියෙන්නේ. ඒක නිසා එයාට එන්න බෑ. ඒ වුණාට මම තනියෙන් හරි ගිහිල්ලා ඔයගලන්ට හොරර් සීන්ස් හොඳ කන්ටන්ට්ස් අරන් එන්න මම ලෑස්ති. එහෙම වගේම මගේ YouTube channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා bell button එක like පාරක් දාලා sub එකක් දීලා යන්න ඕනේ. එතකොට තමයි guys මට දිගටම videos කරන්න පුළුවන් අවස්ථාව හිමි වෙන්නේ. එතකොට ඔයගලන්ගේ support එකෙන් දැන් මට subscribers ලා 400ක් ඉන්නවා. ඒක ගැන හිතලා මම ගොඩක් සතුටු වෙනවා. සත්‍ය සිදුවීම් short videos එහෙම බලනවා මගේ ගොඩක් කට්ටිය. ඒ වගේම length videos බලලා support එක දෙන්න. අද මම කරන්න හිතාගෙන ඉන්නේ ඕජා බෝඩ් රිචුවල් එක. ඇත්තටම කිව්වොත් මේක ගොඩක් රටවල් වලත් මේ මෙතඩ් එකේ යූස් කරලා තිනවා. ගෝස්ට් එක කමියුනිකේට් කරලා තියෙනවා. සමහරක් අය ෆේක් විදියට කමියුනිකේට් කරනවා. but guys අද මම කරන්නේ ඩිෆරන්ට් විදියට. මම විතරයි තනියෙන් කරන්න ඉන්නේ. බලමු guys මොන වගේ content එකක් වෙයිද කියලා. ගොඩ කාලෙකින් horror feel එකක් වින්දේ නෑ. වින්දා but දැන් කරන්න යන දේ ගෙදර මම විතරයි ඉන්නේ උඩ මොනවා වේද කියලා කැමරාස් දෙකෙන් බලා ගන්න පුළුවන් අවස්ථාව ඔයගලන්ට දෙනවා. එහෙමනම් guys මම මේකට ලෑස්ති. ඔයගලන්ටත් ලෑස්ති වෙන්න. headset දාගන්න වීඩියෝ එකට යන්න. let's go. එතකොට guys දැන් ඕජා බෝඩ් එකට ඕන කරන බඩු ටික මම ලෑස්ති කරගත්තා. ඒත් එක්කම මේකෙන් දැනගන්න පුළුවන් මේකෙන් ගෝස්ට් එක කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ ආත්මයක් ඇවිල්ලාද නැද්ද මෙතන ඉන්නවද කියන එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම ගොඩක් වීඩියෝස් වල මේක try කරලා තියෙනවා. but මේක අද තමයි මම first time මේ වීඩියෝ එකට මම ගෙනාවේ. බලමු මේකත් එක කමියුනිකේට් මේ දැනටමත් මේක වැඩ කරන්න ගමන් තමයි තියෙන්නේ. බලමු මොන වගේ කන්ටෙන්ට් එකක් වෙයිද කියලා. එමනම් guys වීඩියෝ කොහොමද තමයි ප්ලේ වෙන්නේ ඉස්සරහට බලන්න පුළුවන්. රිචුවල් එක කමියුනිකේට් කරන්න යන්නේ. බලන්න guys මොනවා ඇක්ටිවිටි එකක් වෙනවා නම් මේකේ. මේ දැන් අద్භූත ආත්මයක් ඉන්නවනම් දැන් මට මෙතන ඉන්නවා කියන මෙතන අద్භූත ආත්මයක් ඉන්නවනම් මෙතන
භූතාත්මයක් ඉන්නවනම් කියන්න පුළුවන්ද ඔයා දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා? ඒකත් එක්ක කතා කරන්න බලන අවස්ථාව වාට තියෙනවා. තාම කිසිම ඇක්ටිවිටි එකක් නැහැ. ඔයාට මේකත් එක්ක කතා කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඔයාට මාත් එක්ක තියෙනවා. ඔයාට දැන් මේ වෙලාවේ කාත් එක්කයි දැන් මේ වෙලාවේ ඔයාට මෙතන කාත් එක්ක කතා කරන්න බෑ බට් අවස්ථාව තියෙනවා. ඔයා දැන් මෙතන ඇවිල්ලා ඉන්නව නම් කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද? ඔයා දැන් මෙතන ඉන්නව නම් පුළුවන්ද එයා මෙතනටද ඇවිල්ලා ඉන්නේ කියලා? looking for me ඒ කියන්නේ එයා මාව දැන් බලාගෙන ඉන්නේ. මෙතන ඉන්න ආත්මේ මාව බලාගෙන ඉන්නවා කියලා ෆස්ට් වර්ඩ් එකේ දීලා තියෙන්නේ looking for me. බලමු මට මොනවද කියන්නේ කියලා. හරියට එයා මාත් එක්ක කතා කරලා තියෙනවා. close it කියන්නේ මේක නවත්තන්න, මේක නැත්තම් එක වහලා දාන්න ඒ වගේ. ඊට පස්සේ me කියලා දාන looking for me. ඒ කියන්නේ එයා දැන් මේ වෙලාවේ කොයි හරි තැනක ඉඳන් මාව බලාගෙන ඉන්නවා. ඒ දැන් මම මෙතනට මං ගෙනාපු ආත්මේ මාත් එක්ක තමයි ඉන්නේ කියනවා කියලා බලමු. තවසරයක් try කරලා ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? මට කියන්න පුළුවන්ද දැන් මේ වෙලාවේ ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා? තරංග guys ගොඩක්ම මේ ඇරිය මම ඉන්න ඇරිය තමයි ගොඩක්ම පෙන්නන්නේ. යා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා ඇහුවම එයා යා කියලා තමයි මට කියන්නේ. ඔයා ගෑනු කෙනෙක්ද? Tell me now. A girl for or a lady?
අනිවාර්යෙන් මට තේරෙන්නේ නැහැ ඔයා දැන් කොතනද ඉන්නේ? මම ආගෙන ඉන්නවා කියන දේවල් ඔක්කොම දැන් කොහෙද ඉන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. තාම නෑ. මෙතන කිසිම ඇක්ටිවිටි එකක් වෙන්නේ නැහැ. අතන තමයි ගොඩක් ඇක්ටිවිටිස් පෙන්නුවේ. guys අපි මගේ භාෂාවෙන් කතා කරන්න පුළුවන් මෙතනට ගිහින් බලමු. ඒකේ මොනවද කියන්නේ කියලා. ලං කරන්න ෆිල්ම් කෙනෙක් නම් ඈඩ් කරන්නයි. මේ සෙන්සර් ලයිට් එක එළියට ගත්තා. මේකෙන් බලමු එයාව කමියුනිකේට් කරන්නේ කොහොමද කියලා.